චුල්ලදනුද්දර ජාතකය. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයේ එක් ස්ත්‍රියක් කෙරේ උකටලී වූ භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී. භික්ෂු කෙනෙකුන් වහන්සේ එක් ස්ත්‍රියක් කෙරෙහි ලෝභයෙන් ආසාවෙන් වාසය කරා. සර්වඥයන් වහන්සේ මේ බව දැන වදාරා සැබෑවද මහණ, එම උකටලී වූ භික්ෂුන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ වදාළසේක. එවිට සැබෑව ස්වාමීනී යනුවෙන් එම භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කළා. ස්ත්‍රිය කෙරෙහි ලෝභ කරේ, ඒ කියන්නේ ස්ත්‍රිය කෙරෙහි ආසා ඇතිව ඔබ මේ භවයේදී පමණක් නෙවෙයි පෙර භවයේදීත් ඔබට එම ස්ත්‍රිය නිසා අනර්ථව සිටි බව බුදුරජාණන් වහන්සේ වදාළසේක. එවිට එම පෙර කතාව දැනගන්න සර්වඥයන් වහන්සේට ආරාධනා කළා. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන්ගේ රාජ්‍ය කරන සමයේ තමයි ගාන්ධාර දේශයේ තක්සලා නුවර දිසාපාමොක් ආචාර්යින් ළඟට මේ බ්‍රාහ්මණ කුමාරයා ගොස් සියලු ශිල්ප ඉගෙන ගන්නවා. දුනු ශිල්පයද ඉගෙනගෙන නිමා කොටගෙන දක්ෂ වුණු නිසා දිසාපාමොක් ආචාර්යවරයා සතුටුව බ්‍රාහ්මණ කුමාරයාට චුල්ලදනුද්දර යනුවෙන් නම් තබලා තමන්ගේ වැඩිහිටි දුවණිය සරණ පාවලා දුන්නා. චුල්ලදනුද්දරයෝ තමන්ගේ බිරිඳ සමග මාවතෙහි, ඒ කියන්නේ මාර්ගෙහි වනාන්තරයට ගියා. මාර්ගය හරහා වනාන්තරයකට ගියා. ඒ වනාන්තරයේ භයානක ඌ ත්‍රිමිද ගලිත හස්තියෙක් ඇත. එම හස්තියා දනුද්දරයන් දැක දිවගෙන ආවා. ත්‍රිමිද ගලිත කියලා කියන්නේ තුන් තැනකින් මද වැගිරින ඇතෙක්. මේ ඇතා චුල්ලදනුද්දරයන් දැක දිවගෙන ආවා. චුල්ලදනුද්දරයෝ පංචායුධ සන්නද්ධව ඇතිව තමයි සිටියේ. පංචායුධ කියලා කියන්නේ ආයුධ පහක්. යුද්ධ කිරීම සඳහා යොදා ගන්න ආයුධ පහක්. එම ආයුධ පහ ලෙස මුගුර, අඩයටි, කඩුව, පාරවලල්ල යනුවෙන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ බව චන්නකින්නර ජාතකයේ දැක්වෙනවා. එවිට ඊතලයක් ගෙන 500ක් ඊතල තිබ්බා. එම ඊතලයෙන් එක් ඊතලයක් ගෙන හස්තියා දිවගෙන එනකොටම දුන්නේ විද්දා. වාතකුම්භයෙන් විද පළවා. වාතකුම්භය කියලා කියන්නේ වාතය සහිත වූ කුම්භස්ථලයෙන් විද්දහම ඇතා පහතට වැටුණා. ඊට පස්සෙව එතනින් නික්මුණහම චුල්ලදනුද්දර අනෙක් වනාන්තරයේ යනකොට සොරුන් 500ක් දඩමස් මරාගෙන පුලුස්සාගෙන කෑවා. චුල්ලදනුද්දරයෝ එතනට ගිහිල්ලා තමන්ගේ බිරිඳට කිව්වා දඩමස් පුලුස්සන අර කන මිනිස්සුන්ගෙන් අරගෙන එන්න කියලා, ඉල්ලගෙන එන්න කියලා කිව්වා. එතකොට සොරු පිලිස්සූ දඩමස් නොදී සොරු කණ්ඩායම දඩමස් නොදී අමුමාංශ දුන්නා. චුල්ලදනුද්දර ඇහුවා ඇයි අමුමාංශ දුන්නේ? අපිත් සමග අමනාප වෙලාද කියලා, සතුටක් නැතිවද කියලා ආපස්සරයක් බිරිඳව යවුවා. ඒ කියන්නේ බිරිඳට අමුමාංශ ටික ආපස්සට දීලා සොරුන්ගෙන් පිලිස්සූ මාංශ අරන් එන්න කියලා දෙවන වතාවට බිරිඳ යවුවා. එතකොට මේ සොරු 500 කෝප වුණා. අප 500ම වෙහෙසට පත් කරන්නද ඕනි කියලා අහලා චුල්ලදනුද්දරයෝ ළඟට දුවගෙන ගියා. එක්කෙනා. චුල්ලදනුද්දරයෝ ගාව තිබ්බේ දුනු 499යිනේ. එම 499 අර සොරු 499 දෙනාම මැරුවා. ඉතුරුව එකක් පසව සොරු කණ්ඩායමේ නායකයා නායකයෙක් ඉන්නවනේ. නායකයා එකක් පසව චුල්ලදනුද්දරගේ ළඟට දුවගෙන ඇවිල්ලා චුල්ලදනුද්දරව අල්ලගත්තා. අල්ලගෙන දෙන්නත් එක්ක හොඳටම රණ්ඩු වුණා. චුල්ලදනුද්දර බිම තියාගෙන සිර කරගත්තා සොරාව. එතකොට චුල්ලදනුද්දර සොඳුර කඩුව දෙන්න කියලා පැවසුවා. නමුත් චුල්ලදනුද්දරට කොපුව දීලා සොරාට කඩුව දුන්නා. චුල්ලදනුද්දරගේ හිස කපා මරා දැම්මා සොරා. එවිට සොරා ගඟක් සමීපයට ගියා. සොර දෙටුවා සමග චුල්ලදනුද්දරගේ බිරිඳත් ගියා.
නමුත් මේ සොරා සිතුවා බාලකල පටන් පරණ පුරුදු පුරුෂයා මරවා. ඒ කියන්නේ තමන්ගේ සාමියා මරලා මේ මා කෙරෙහි ලෝභයෙන් මේ මා සමග පැමිණෙනවා කියලා. ඉතින් මටත් මේ ඉරණම්ම තමයි අත්වෙන්නේ කියලා සිතලා ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා සොරා සිතුවා. සොරා කිව්වා ඉනෙහි ඇති රෙදි කැබැල්ලේ ඔබගේ ආභරණ ගලවලා දෙන්න. මම ඒ ටිකත් අරගෙන ගිහිල්ලා ගොඩට ගිහිල්ලා ගඟෙන් ගොඩ වෙලා ඔබව රැගෙන යන්න අපහු වෙන්නම් කියලා සිතලා මයව මෙතනම තියලා යන්න ඕනේ කියලා හිතුවා. මැයගෙන් ප්‍රයෝජන ලබා ගන්න හිතුවා. නමුත් සොරා ආපසු ආවේ නැහැ, ගඟෙන් ගොඩ වෙලා ගියා. එවිට මේ ස්ත්‍රිය සාමීනී මාව කැටුවා යන්නේ නැද්ද, මාව එක්කන් යන්නේ නැද්ද කියලා ඇහුවහම මට තොපගෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. තොප තමන්ගේ සාමියත් මරලා දෑවා. එවිට මට දත් වෙන්නේ මේ ඊරනම් තමයි තව පුරුෂයන් කෙරෙහි ඔබ ලෝභ වේවි කියලා එතනින් නික්මුණා. එතකොට මේ ස්ත්‍රිය ගඟ ළඟ සමීපේ හිටියා. මේ සිද්ධිය ශක්‍රය දැක්කා. එතකොට පංචසිකය සමග සහ මාතලී දිව්‍ය පුත්‍රයා සමග කැටුව මේ ස්ත්‍රිය වෙහෙසට පත් කරන්න ඕනේ කියලා මේ දෙදෙනාටම ශක්‍ර දේවේන්ද්‍රයෝ කිව්වා. පංචසිකයට සහ මාතලීට කිව්වා අසවල් ගඟ සමීපයට ගිහිල්ලා මේ ස්ත්‍රිය අපි වෙහෙසට පත් කරමු කියලා. පංචසිකයට කිව්වා උගුස වෙසක් ගන්න කියලා. මාතලී දිව්‍ය පුත්‍රයාට කිව්වා මාළවක වෙසක් ගන්න කියලා. එතකොට මම කැනහිල් වෙසක් ගන්නම් කිව්වා. නරයකගේ ස්වරූපය ගන්නම් කිව්වා. මම කටින් දඩමස් කෑල්ලක් ඩහගෙන එන්නම් කිව්වා. මම ගඟ සමීපයේ වෙරළ ගාවට එනවා. එතකොට පංචසිකය තොප උගුසු වේසයෙන් ඇවිල්ලා ආකාශයෙන් පියඹාගෙන එන්න කියලා කිව්වා. මාතලිය තොප මත්ස්‍ය වේසයෙන් මා යන ඉදිරියට දියෙන් ගොඩට පනින්න කිව්වා. එතකොට උගුසු වේසයෙන් පැමිණ පංචසිකයට කිව්වා උගුසු වේසයෙන් ඇවිල්ලා මා බිම දැමූ මාංශ කැටිය දැහගන්න කිව්වා. මාතලියට කිව්වා තෝ මත්ස්‍ය වේසයෙන් දියට පනින්න කියලා. එවිට කියා තුන්දෙනාම ඇවිල්ලා මේ ස්ත්‍රිය සමීපයේ පෙනී ගියා. නරිය මාංශ කැටියක් දැහැගෙන ගඟ සමීපයේ ගොඩ අසල හිටියා. මත්ස්‍යයෙක් දියෙන් ගොඩට පැන්නා. කටේ තිබුණු මස් කෑල්ල දමලා මත්ස්‍යයා දැහැගන්න දුවල ගියා මේ නරියා. මත්ස්‍යයා දියට පැන්නා. නරිය මේ නිසා වික්ෂිප්තයට පත් වුණා. වික්ෂිප්ත බවට පත් වෙලා එවිට ස්ත්‍රියගේ මූණ දෙස බැලුවාම ස්ත්‍රිය මහත් ලෙස hina වුණා. ශක්‍රය ඇහුවා මෙතන නැටීමක්, ගී කීමක්, ක්‍රීඩාවක් සිදු වුණේ නැහනේ. කෙලිසෙල්ලමක් සිදු වුණේ නැහනේ. ඇයි සිනාසෙන්නේ කියලා ඇහුවා. එතකොට ස්ත්‍රිය කිව්වා තොපගේ කටින් දැහැගෙන ආපු මාංශ කැටියක් නැති වුණා. මත්ස්‍යයා දියට පැනලා මත්ස්‍යයක් නැති වුණා. එම නිසා මාංශ කැබැල්ල උගුස්ස දැහැගෙන ගියා. මේ නිසා මට සිනා ගියා කියලා ස්ත්‍රිය කිව්වා. එතකොට ශක්‍රයෝ තොබ මට සිනාසෙන්නේ කාරණාකින්ද? තොබගේ පළමු පිසක සමනුත් නැතුව අලුත් සමනුත් නැතුව උභය ප්‍රශ්නව ඉදිනා තෙපි මට නින්දා කියා සිනාසෙන්නේ යයි ශක්‍රයෝ නින්දා කොට බිනුව. ඒ කියන්නේ ශක්‍රය කිව්වා ඔබගේ පළමුව උයාගෙන පිසා කාපු සාමීනුත් නැතුව අලුත් සාමීනුත් නැතුව දෙදෙනාම නැතුව තනිවම ඉන්න තොප මට නින්දා කරනවාදයි නින්දාවෙන් ස්ත්‍රියට බැන වැදුණා. එතකොට ස්ත්‍රිය දුකටපත් වෙලා මම නොකළ යුතු දෙයක් කොට දුකටපත් වෙනවා. ඊට පස්සේ පතිවෘතා ධර්මය හේතු කරගෙන නොකළ යුතු දේවල් කරන්නේ නෑයයි ස්ත්‍රිය කිව්වා. ශක්‍රයාද ස්ත්‍රියට පතිවෘතා ධර්මය රැකගනිමින් නොකළ යුතු දේවල් නොකරන්න යනුවෙන් අවවාද කරලා දිව්‍ය ලෝකයට ගියා. සර්වඥයන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කොට මෙලෙස චුල්ලධනුත්තර ජාතකය නිමාව වදාළසේක. චතුරාර්ය සත්‍ය දේශනා කොට එවිට උකටලී වූ භික්ෂූන් වහන්සේ එනම්
ආසාවෙන් ස්ත්‍රිය කෙරෙහි ආසාවටපත් වූ භික්ෂුන් වහන්සේ සෝවාන් වුණා. ඒ සමයෙහි චුල්ලදනිද්දරයෝ නම් මේ භික්ෂූහුමය, ඒ සමයෙහි ස්ත්‍රිය නම් මේ ස්ත්‍රීමය යනුවෙන් දේශනා කරලා ඒ සමයෙහි ශක්‍රව උපන්නේ බුදු වූ මමයයි දේශනා කළා. එවිට චුල්ලදනුද්දර ජාතකය එලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.